guys, ඉතින් අද අපිත් ගෙනලා තියෙන අලුත් drone unboxing video එකක්. ඉතින් මේ drone එක අපි deliver කරගත්තේ කොරියාවෙන්. මේ drone එකේ model එක තමයි 99. වැඩි කතා නැතු ඉතින් අපි video එකට යමු. මේක අපි unboxing කරලා බලමු. box එක මෙහෙම ඇරියට පස්සේ මේ වගේ හොඳ premium case එකක තමයි අපේ drone එක ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ මේක safety විදියට ඕන තැනක අපිට ගෙනියන්න පුළුවන්. අපි මේක unpack කරලා බලමු කොයි වගේ drone එකක් වෙයිද කියලා. මේ drone එක හරිය ලස්සන විදිහට අපිට packing කරලා ඉවරලා තියෙනවා. ඉතින් අපි drone එක ගැන මුලින් කතා කරමු. මුලින්ම අපි drone එකේ arm ටික දිග අරගමු. මෙන්න මේ විදිහට. මොකද මේකේ හොඳ ඉටි කොලයක් එහෙම ඉස්සරහින් ගහලා තියෙන්නේ. ඒගොල්ලෝ මේක අපිට ඉස්සර බොටම් කැම එක මේ වගේ බලා ගන්න පුළුවන්. යට මේ වගේ කැම එකක් බලා ගන්න පුළුවන්. ඒකින්ද අපිට මේක ඩුවල් කැමරා කියලා කියන්න පුළුවන්. බැටරි එක ඉන්සර්ට් කරන්න තියෙන්නේ මෙතන. ඒ වගේම පිටිපස්සේ ලයිට් එකයි, උඩ ලයිට් එකයි, ඉස්සරහා ලයිට් දෙකකුත් මේක පිටලා තියෙනවා. drone එක ගැන කතා කරන්න තියෙන ඔච්චර තමයි. දැන් අපි යමු මේක රිමෝට් එකට. මේක රිමෝට් එක ගැන ගත්තොත් අපිට මේකේ හොඳ ඇන්ටනස් දෙකක් තියෙනවා. මම හිතන්නේ ඕනි වෙයි කියලා. ඉතින් අපි මේකේ ෆෝන් එක අපිට දාන්න තියෙන්නේ මෙතනට. මේකේ joystick දෙක මෙහෙම බලා ගන්න පුළුවන්. up and land key දෙක, power button on එක. ඒ වගේ මේක අපිට calibrate button එකක් බලා ගන්න පුළුවන්. අපි බලමු මේක වැඩද කියලා ඉස්සරහට. රිමෝට් එක ගැන ඉතින් එච්චර තමයි කතා කරන්න තියෙන්නේ. අපි බලමු මේක අපිට අමතරව මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි මේක අන්පැක් කරලා බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ අපිට ඇවිල්ලා තියෙනවා මේකේ propeller guard ටික. විශේෂයෙන්ම propeller guards 4ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ extra propellers අපිට 4ක් ඇවිල්ලා තියෙනවා. සහ charging cable එක ඇවිල්ලා තියෙනවා. අපි දැන් එක පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා අපිට මේකේ user manual එක. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලනවා නම් අපි හිතන්නේ ඔයගොල්ලන්ට මේ user manual එක කියවන්න ඕනේ වෙයි කියලා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා අපිට මේකේ app එකේ QR එක ඇතුළත් කොලේ. ඉතින් අපිට මේකේ ඇවිල්ලා තියෙන එකම එක බැටරිය අපිට ඕන නම් මේකේ තව බැටරි මිලදී ගන්න පුළුවන්. මේකේ බැටරි ගැන කතා කරොත් මේක මිලි ඇම්පියර් ගානක් ටිකක් අඩුයි. මට හිතෙන විදිහට 850ක් වගේ තමයි. බැටරි අපි පැත්තකින් තියාගෙන ඉතින් මේක බලමු අපි පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා. ඩුවල් කැමරා කියලා ගහලා තියෙනවා ඒක ඇත්ත. ඊට පස්සේ ට්‍රැක් ෆ්ලයිට් කියලා එකක් අපිට තියෙනවා. මම හිතන්නේ ඒක වැඩ කරයි කියලා. ඊට පස්සේ බැටරි ටික තමයි තියෙන්නේ. බැටරි ටයිම් එක හොඳයි කියලා මේක අපිට තියෙනවා. ඉතින් මේකේ ෆෝන් කන්ට්‍රෝල් ඒ ටික තමයි අපිට පෙට්ටියේ තියෙන්නේ ගහලා. ඉතින් අපි මේකේ බැටරි මේකට අපි ඉන්සර්ට් කරලා බලමු කොයි වගේ වෙයිද කියලා drone එක. මේ power button එක තියෙන්නේ මෙතන on කරන්න. මේ වගේ on කරාට පස්සේ අපිට ඉස්සරහා light දෙක indicate වෙනවා. ඊට පස්සේ උඩ යට ඒ ටික ඔක්කොම indicate වෙනවා. අපි මේක රිමෝට් එක on කරගෙන බලමු. ඉතින් මේක රිමෝට් එක on වුණාට පස්සේ මේ drone එකේ light indicate වෙන එක නවතිනවා. අපි මේ calibrate button එක එකපාරක් ඔබලා බලමු. ඉතින් මේ light එක indicate වෙලා නවතිනවා calibrate ලැබුවට පස්සේ. joystick එකේ කොහම එකක් උඩට දැම්මට පස්සේ අපි drone එක කොහම පෙට්ටි ටික කරකිනවා. අපි මේක fine test එකක් තමයි ඉතින් දැන් මේ බලන්නේ. ඉතින් මේකේ ස්ටේබලයිසින් එහෙම සුපිරියටම හොඳයි කියලා ඉතින් අපිට මේකෙන් ඔයගලන්ට කියන්න පුළුවන්. මාරම ස්ටේබලයිසින් එකක් තියෙනවා යාළුවනේ මේකේ. ඉතින්
දැන් මේගොල්ලෝ බලන්න මේකේ කැමරා ක්වොලිටිය පිළිබඳව. ඉතින් මේකේ සාමාන්‍ය කැමරා ක්වොලිටියක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන්. දැන් මේ බොටම් කැම් එක මේකේ තියෙන්නේ. ඉතින් අපි මේකේ ෆ්ලිප් මෝඩ් එක ගෙනීම ෂෝට් වීඩියෝස් කියන බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම මේ කැමරාව වැඩි අපිට ලැග් වෙන්නේ නැහැ කියලා අපිට පේනවා. ඉතින් ඉන්න මේ කැමරාව එහෙම අපිට හොඳයි 99 එකේ. කියන්නේ ඒකේ ස්ටේබලයිසර් එකක් එක්ක තමයි ඒක එන්නේ මම හිතන විදියට. ඉතින් අද වීඩියෝ එක ගැන මොනවද කියන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ස්තුතියි.